ආයුබෝවන් සුබම සුබ දවසක් වෙන්න කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමදාමත් මම ප්‍රාර්ථනා කරේ මේ ලෝකයට සාමය උදා වේවා කියලා. නමුත් අද වන විට ඒ සාමයේ එලි මතු වෙලා තියෙනවා. ඉතින් එය අපි හැමෝටම වගේම ලෝකවාසී සියලු දෙනාටම ඉතාමත් සුබ කාරණාවක්. ඉතින් එහෙමනම් මම අද ඔබ එක්ක යන්නේ ජෙරුසලම වටේ යන ගමන් ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් සහ ඊශ්‍රායලය ගැන උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාටම ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් මතක් කරන්න. එහෙමනම් මේ ළඟදී ඇත්තටම විදේශ වනිත කාර්යාංශයේ වෙබ් අඩවිය වෙබ් ద్వාරය විවෘත වුණා රැකියා සඳහා අයදුම් කරන්න. ඒ අනුව ඉදිකිරීම් අංශය, යටිතල පහසුකම් අංශය, හෝටල් සහ ගෘහපාලන අංශය සහ නිෂ්පාදන අංශය කියන රැකියා කාණ්ඩ හතරටම ශ්‍රී ලාංකිකයන්ට අයදුම් කිරීමේ හැකියාව ලැබුණා. ඊට අමතරව මේ වෙද්දී ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම් කරලා වෙබ් එකේ ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ වගේම ඊශ්‍රායල් වලට රැකියාවට ආපු පිරිසකුත් ඉන්නවා සහ මේ වන විට නිමාඩු වලට ශ්‍රී ලංකාවට ගිහිල්ලා ගුවන් ගමන් නවතා තිබුණ නිසා ඒමට නොහැකි වූ පිරිසත් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම මේ ඉදිරි කාලය කියන්න තියෙන්නේ 100%ක් සුබවාදී. මුලින්ම මම කතා කරනවා රැකියා සඳහා අයදුම් කරපු අයට වගේම වෙබ් එකේ ඉන්න අය පිළිබඳව. ඉතින් ඔබ ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම් කරා. මෙහිදී මතක තියාගන්න ඕන දෙයක් තිබෙනවා. රැකියාවක් විදේශ රටකින් ලැබෙනවා කියලා කියන්නේ 100%ක් අපි ඒ රටට යනකම්ම ඒක සම්පූර්ණ වෙලා නැහැ. එතකොට ඔබ දැනට රැකියාවක් කරනවා නම් ඒ රැකියාවෙන් ඉවත්වීම ඉතාමත් අවදානම්. ඒ වගේම තමයි ඔබ රැකියාවලින් ඉවත් වෙලා තමන්ගේ පවුල, තමන්ගේ ආර්ථික මට්ටම මේ ක්‍රියාදාමය තුල අවධානමේ දාගන්න එපා කියන පළවෙනි උපදේශය ඔබට ලබා දෙන්න කැමති. එහෙමනම් රැකියාවලට අයදුම් කරපු ඔබට ඊළඟට මුහුණ දෙන්න වෙන සිදුවීම් සහ ඊළඟ පියවරයන් කිහිපය මම මතක් කරන්න කැමතියි. එහෙමනම් දැන් ඉදිකිරීම් අංශය, නිෂ්පාදන අංශය, ගෘහපාලන අංශය, හෝටල් අංශය මේ සියලුම දේවල් වලට බහුතරයක් අයදුම් කරා. නිෂ්පාදන අංශය ඉතාමත් කෙටි වේලාවක් තුළ ඒ සම්පූර්ණ වුණා. ඒ වගේම තමයි හෝටල් ගෘහපාලනත් විනාඩි 14ක් වගේ කාලයක් ඇතුළත ඒ සම්පූර්ණ වුණා. ඉතින් මේ අයදුම් කරපු ඔබට ඊළඟට තිබෙනවා ප්‍රාදේශීය විදේශ වනියුක්ති කාර්යාංශයේ කාර්යාලවල ඉතාමත් කුඩා ඉන්ටර්වියු එකක්, එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණයක්. ඉන් අනතුරුව ඔබ ෆිසිකල් ටෙස්ට් එකකට, එහෙම නැතිනම් ඔබ යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගී වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබට මතක ඇති හෝටල් අංශය සහ නිෂ්පාදන අංශයේ කිලෝමීටර 2ක් විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුළ සම්පූර්ණ කිරීම, ඉන් අනතුරුව කිලෝග්‍රෑම් 50ක් වැනි බර වැලි කොට්ටයක් අරගෙන මීටර 100ක් විතර ඇවිදීම, මේ වගේ යෝග්‍යතා පරීක්ෂණයකට ඔබව සහභාගී වෙන්න සිද්ධ වෙනවා. ඉන් අනතුරුව විදේශ නියුක්ති කාර්යාංශය ඔබගේ ඉංග්‍රීසි භාෂාමය පරීක්ෂණයක්, ඉන්ටර්විව් එකක් පැවැත්වෙනවා. ඉන් අනතුරුව තමයි ඔබගේ ලිපි ලේඛන සම්පූර්ණ කරලා ඊශ්‍රායලයේ පීබා එකට, එහෙම නැත්නම් Population Immigration Authority එකට ඔබේ තොරතුරු ඒ පද්ධතියට ඇතුළත් කරන්නේ. ඉන් අනතුරුව ඒ ලොතරැයි ක්‍රමවේදයක් මගින් තෝරා ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඒ ලොතරැයි ක්‍රමය මගින් තෝරාගත්ත පිරිසට ඉන් අනතුරුව තව ඩොකියුමන්ට් ටිකක් තියෙනවා සම්පූර්ණ කරන්න. ඉන් අනතුරුව පීබා වෙබ් එකට යනවා. පීබා වෙබ් එකට ගියාට පස්සේ ඒ පීබා එකේ තියෙන වෙබ් අඩවියේ තිබෙන ඔබගේ තොරතුරු අරගෙන ඊශ්‍රායලයේ ඉන්න ඒ රැකියා ලබා දෙන ඒ සේවා යෝජකයන් ඔබව තෝරා ගන්නවා. ඉතින් ඕක තමයි තියෙන ක්‍රමවේදය, පියවරේ විදිහට. හැබැයි ඉදිකිරීම් අංශයේදී මේක වෙනස් වීමේ හැකියාව තිබෙනවා. ඉදිකිරීම් අංශයේදී අනිවාර්යයෙන්ම ඔවුන් පරීක්ෂණයකට අනිවාර්යයෙන්ම ලක් කරනවා ඔවුන්ගේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ තියෙන හැකියාවන් තහවුරු කර ගැනීම සඳහා. ඉතින් ඕක තමයි ඊශ්‍රායල් රැකියාවලට අයදුම් කරපු අයට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙන පියවරයන්, ස්ටෙප් කිහිපය. ඉතින් ඒවා මම වෙනමම ඊළඟ වීඩියෝ එකකින් අරන් එනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයකදී ඔබට මොන වගේ ප්‍රශ්නද, මොන වගේ දේවල් දහන්න කියන එක මම අනිවාර්යයෙන්ම සඳහන් කරනවා. එහෙමනම් ඊළඟට අපි කතා කරමු පීබා වෙබ් එකේ ඉන්න අය පිළිබඳව. ඇත්තටම වෙබ් එකේ ඉන්න අය පහුගිය කාලය තුල නිෂ්පාදනාංශයේ කිහිප දෙනෙක් ඉවත් කරා, හෝටල් ගෘහපාලනාංශයේ කිහිප දෙනෙක් ඉවත් කරා කියලා නැවත අපේ නියෝජ්‍ය ඇමතුතුමා සහ රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වෙලා උන්ට නැවත අවස්ථාවක් ලබා දුන්නා. ඒ වගේම තමයි යටිතල පහසුකම් අංශයේ 700කට අධික පිරිසක් වෙබ් එකෙන් අයින් කරා. ඉතින් මේක
කිසිදු කෙනෙකුට පාලනය කිරීමට නොහැකි තත්ත්වයක්. ඒ කියලා කියන්නේ ඊශ්‍රායලයේ පොපියුලේෂන් ඉමිග්‍රේෂන් ඔතොරිටි එකට තමයි බලය තියෙන්නේ ඔබව මේ රටට ගන්න. එහෙම නැතුව විදේශ සේවා නියුක්තිකාර්යාංශයටවත් අදාළ අමාත්‍යවරයාටවත් අපේ ශ්‍රී ලංකාවේ පවතින ආණ්ඩුවටවත් ඒ සඳහා බලපෑම් කිරීමේ හැකියාව නැහැ. නමුත් මැදිහත් වෙලා ඒකට යම් සහනයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් පහුගිය කාලයේදී ඒ වෙබ් එකෙන් අයින් කිරීමේ තීරණය ගත්තේ ඊශ්‍රායලයේ පීබා 1. ඉන් අනතුරුව තමයි නැවත ආයුධකරුවන් තෝරාපත් කර ගැනීමට වෙබ් ద్వාරය ඕපන් කරන්න කියලා විදේශ සේවා නියුක්තිකාර්යාංශයට ඔවුන් දැනුවත් කළේ. එහෙමනම් අපි කතා කරමු දැන් වෙබ් එකේ ඉන්න අයට මොකද්ද ඉස්සරහට වෙන්නේ? වෙබ් එකේ ඉන්න අයට මේ යුදමය වාතාවරණය නැවතීමත් සමගම ඇත්තටම දින 14ක සටන් විරාමයක් කියලා කියන්නේ හැබැයි මුළු ලෝකෙම බලාපොරොත්තු වෙනවා මෙය ස්ථීරසාර සටන් විරාමයක් බවට පත් වෙයි කියලා. එහෙම සටන් විරාමයක් ඇති වුණොත් ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉඳන් වගේම වෙනත් රටක ඉඳන් ඊශ්‍රායලයට රැකියාවලට එන්න බලාපොරොත්තු වෙන අයට ඉතාමත් වැදගත් සහ ඉතාමත් හොඳ සුබ පණිවිඩයක් ලැබෙනවා. ඒ තමයි ඊශ්‍රායලය තුළ රැකියා පුරප්පාඩු බොහෝ ප්‍රමාණයක් මේ වෙද්දී උද්ගත වෙලා තිබෙනවා. එක් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ඉදිකිරීම අංශය, ඒ වගේම නිෂ්පාදන අංශය, ඒ වගේම හෝටල් සහ ගෘහපාලන අංශය, ඒ වගේම සාත්තු සේවක මේ ආදී සියලුම අංශ සඳහා ඉතාමත් වැඩි ඉල්ලුමක් විදේශගත ශ්‍රමිකයන්ට ලැබෙනවා. ඒකදී අනිත් කාරණාව තමයි ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් පලස්තීනයේ ඉඳන් ඊශ්‍රායලයේ රැකියාවට මුල් කාලේදී ආවා. කෙසේ නමුත් හමාස් යුද්ධය ආරම්භ වීමත් සමගම එයින් හරි අඩකට තමයි එන්න අවසර ලබා දුන්නේ ඊශ්‍රායල් පාලන අධිකාරියෙන්. ඒ හරි අඩ එහෙම නැත්නම් ලක්ෂ 1.5ක වගේ කොටස විදේශගත ශ්‍රමිකයන්ට ලබා දෙන්න ඔවුන් තීරණය කරා. ඉතින් මේ වෙද්දී තියෙන තත්ත්වය තමයි ඉතුරු ලක්ෂ 1.5කට අධික පලස්තීන ශ්‍රමිකයන්ටත් ඉදිරියේදී ඊශ්‍රායලය තුළට ඇතුල් වීමේදී රැකියා කිරීමේදී ඉතාමත් නියමයන් එහෙම නැත්නම් සීමා කිරීම කරන්න ඊශ්‍රායල් රජය කටයුතු කිරීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව ඒවායේ අවස්ථාව ඒ රැකියා අවස්ථාවක් විදේශගත ශ්‍රමිකයන්ට ලැබෙන්නේ. ඒ කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනවා. බොහෝ අය මට කතා කරලා අහන්නේ අයියා මම නිෂ්පාදනයේ වෙබ් අඩවියේ ඉන්නවා. එහෙම නැත්නම් ඉදිකිරීම එකේ වෙබ් අඩවියේ ඉන්නවා. හෝටල් සහ ගෘහපාලන එකේ වෙබ් අඩවියේ ඉන්නවා. අපිට මොකද වෙන්නේ? ඇත්තටම ඔබ කිසිදු විදිහකට හීන එහෙම නැත්නම් බලාපොරොත්තු කඩ කරගන්න එපා. ඒකට හේතුව තමයි ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔබට රැකියා අවස්ථා වැඩි වශයෙන්ම ලැබෙන්න අවස්ථාව තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකීමෙන් කටයුතු කරන්න. ඒ වගේම තමයි ඉදිරියේදී ඉදිකිරීම අංශයට විශේෂයෙන්ම වැඩි අවස්ථාවක් ලැබීමේ ඉඩකඩ තිබෙනවා. යටිතල පහසුකම් අංශයට වැඩි වශයෙන් අවස්ථා ලැබීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි නිෂ්පාදන අංශයට සහ සාතු සේවා අංශ සඳහාත් වැඩි අවස්ථා ලැබෙනවා. ඒ නිසා හැමෝම සුබවාදීව මේ අවස්ථාවේ ඉන්න කියලා මම යෝජනා කරනවා. එහෙමනම් මේ ඊශ්‍රායලයට ඇවිල්ලා නිවාඩුවට ලංකාවට ගියපු අයටත් ඔන්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද තෙල් අවීව් එහෙම නැත්නම් බෙන්ගූරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සීමා සහිතව විවෘත කරන්න ඊශ්‍රායල් පාලන අධිකාරිය කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ඔන්න ඔබට දැන් නැවත ඊශ්‍රායලට මේ හැකියාව තියෙනවා. ඉතින් ඔබගේ රීඑන්ට්‍රි වීසා බලපත්‍රය එහෙම නැත්නම් අනිකුත් වීසා බලපත්‍ර එක්ස්පයර් වෙලා තියෙනවා නම් හොඳට Google එකට ගිහලා සර්ච් කරන්න. එහෙම නැත්නම් ඔබගේ ඊශ්‍රායලයේ තියෙන රැකියා නියෝජිත ආයතනයට එහෙම නැත්නම් ඒජන්සියට කතා කරලා ඔයාගේ රීඑන්ට්‍රි එකේ හෝ ඔයාගේ වීසා එකේ වළංගුතාවය සහතික කරගන්න. කුමන හෝ ගැටලුවක් තිබුණොත් ඊශ්‍රායලයේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතලා ඒකට අවශ්‍ය උපදෙස් ලබා ගන්න. එහෙමනම් මම අන්තිමටම කතා කරන්නේ මේ වගේ යුද තත්ත්වයක් හමුවේ මම නිතරම කියපු එක කාරණාවක් ඔබට මතක් කරන්න. ඒ තමයි හැම කළු වලා පොදකම අනිවාර්යයෙන්ම රිදී රේඛාවක් දැකීමේ අපිට හැකියාව තිබෙන්න ඕනේ. ඉතින් අපි මම හැමදාමත් කිව්වා වගේ අනිවාර්යයෙන්ම මේ යුදමය වාතාවරණය ශ්‍රී ලාංකිකයන්ට හොඳ අවස්ථා උදා කර දෙන අවස්ථාවක් කියලා අපිට මතක් කරන්න පුළුවන්. වැඩි වශයෙන් වෙබ් එකේ පල්ලුණායට වෙබ් එකේ අද එයි හෙට එයි කිය කල්පනා කර හිටපු අයට ඊශ්‍රායලයේ වැඩි අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ඊශ්‍රායලයේ මේ වෙද්දී සාමාන්‍ය වැටුප වැඩි කරලා තිබෙනවා. ශෙකල් 200කින් පමණ මේ අප්‍රේල් මාසයේ ඉඳන්. ඒ වගේම තමයි ඊශ්‍රායලයේ හොඳ වැටුපක් ගෙවන ආරක්ෂිත රටක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව කතා කරද්දී මුස්ලිම් ජනතාවට
රැකියාවට එන්න බැරි රටක් තමයි ඊශ්‍රායලය කියලා කියන්නේ. එහිදී ශ්‍රී ලාංකිකයන් සිංහල ජාතිය මිනිස්සුන් මෙහෙට ඇවිල්ලා හම්බ කරගෙන ඔවුන් රටේ හොඳ ව්‍යාපාරිකයන්, හොඳ ව්‍යවසායකයන්, හොඳ ධනවතුන් බවට පත්වන එක ඒ ජාතීන්ට නුරුස්සන දෙයක්. ඒ නිසා තමයි ඔවුන් නිතරම ඊශ්‍රායලයට රැකියාවලට යන්න එපා, මෙහෙම තියනවා, යුද්ධ තියනවා, බංකර්වල ඉන්න වෙනවා, කන්න බොන්න නැති වෙනවා, ඔයාලට ගිහිල්ලා කරන්න තියෙන මහාමාරු වැඩ, ඔයාලට කක්කුසි හොදන්න තියෙනවා, පැම්පස් මාරු කරන්න තියෙනවා, ඔය ආදී වශයෙන්ම හැම දෙයක්ම කියන්නේ අන්න ඒ හේතුවට කියන එක මම මතක් කරන්න කැමතියි. ඉතින් ඔබ මේ අද දකින්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම වටේ මම මෙට්‍රෝ එකේ ගියපු පොඩි ටුවර් එකක්. මට මේක වීඩියෝ එක ඔයාලට පෙන්වන්න උවමනා වුණේ ඊශ්‍රායලයේ මේ දැන් තියෙන තත්ත්වය. මොකද අපි දැක්ක පහුගිය දවස්වල තෙලාවිව් සම්පූර්ණයෙන්ම විනාසයි, කුඩුපට්ටම්. ඊශ්‍රායලයේ ජෙරුසලම සම්පූර්ණයෙන්ම විනාසයි, කුඩුපට්ටම්. මිනිස්සු ගොඩක් මැරිලා සම්පූර්ණ ඉතාමත් සාගතයෙන් පෙළෙන රටක් බවට පත් වෙලා ආර්ථික මේ වශයෙන් කඩා වැටිලා. බලන්න, මේ තමයි ඔබේ ඇස් දෙකෙන්ම පේන නියම සත්‍ය. මේ තමයි ඊශ්‍රායලය. ඉතින් මොවුන් මේ යුද වාතාවරණයෙන් පස්සේ නැවත ඔවුන්ගේ සුපුරුදු ජීවන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒත් එක්කම රටට වැඩි වශයෙන්ම ශ්‍රමිකයන් අවශ්‍ය වෙනවා. ඉතාමත් සුරක්ෂිත පරිසරයක් මේ වෙද්දී ඊශ්‍රායලය තුළ ජනනය වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අපේ ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් සුව පහසු විදිහට හොඳ වැටුපකට රැකියාව කිරීමේ හැකියාවත් මේ හරහා ලැබිලා තිබෙනවා. හොඳයි, අපි ඊළඟට කතා කරමු ඉදිරියත් මේ විදිහට ඊශ්‍රායලය අවදානම් රටක්ද කියලා. උදාහරණයක් විදිහට ගත්තහම 2023 ඔක්තෝබර් මාසයේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට ඇවිල්ලා ඒ කරපු ඝාතනයන් වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ යුද්ධයේ තීව්‍රතාවය වැඩි වුණේ. ඉන් අනතුරුව මොවුන් ඊශ්‍රායල් ආරක්ෂකාංශ විසින් හමාස් සංවිධානයත් එක්ක සටන් කරනවට අමතරව හිස්බුල්ලා සංවිධානයත් හමාස් සංවිධානයට සහායක් විදිහට ඊශ්‍රායලත් එක්ක සටන් කරා. ඉතින් මේ දෙකම පිටුපස හිටියේ ඉරානය. ඒ අනුව තමයි මෙවර මේ යුද්ධයේදී ඉරානයත් එක්ක කෙලින් ඍජු විදිහට යුද්ධයක් ආරම්භ කරේ. ඉතින් මේ යුද්ධය ඍජුව ආරම්භ වීම සහ ඍජුව සටන් කිරීම හරහා ඉදිරියේදී ඊශ්‍රායලයේ තිබෙන යුදමය අවදානම අඩුයි කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ නිසා දැන් අපි මේ වෙද්දී හමාස් සංවිධානයත් එක්ක තිබුණු යුද්ධය, හිස්බුල්ලා සංවිධානයත් එක්ක තිබුණු යුද්ධය සහ ඉරානයත් එක්ක තිබුණු යුද්ධයේදී ඊශ්‍රායලය දාලා ගියේ නැහැ. ඊශ්‍රායලය වැඩ කරා. ඇත්තටම ඊශ්‍රායලයේ සේවය කරන බහුතර ශ්‍රී ලාංකිකයන් ඉතා සුරක්ෂිතව මේ රටේ වැඩ කරා. මට මතකයි 2023 ඔක්තෝබර් මාසයේ හමාස් සංවිධානය එල්ල කරපු ඒ ප්‍රහාරවලදී, ඒ යුද්ධයේදී ශ්‍රී ලාංකිකයන් ස්වේච්ඡාවෙන් ගිහිල්ලා ෆාම් වල වැඩ කළා. ස්වේච්ඡාවෙන් ගිහිලා ඔවුන්ට උදව් කරා. මේ වගේ ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලාංකිකයන්ට කෘෂිකර්ම වීසා වැඩි ප්‍රමාණයක්, රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලැබුණා. ඉතින් මේ වගේ යුදමය වාතාවරණයන් කිහිපයක් යටතේ ශ්‍රී ලාංකිකයන් තමන්ගේ සේවය හොඳින් ඊශ්‍රායලයට ලබා දීම හරහා ශ්‍රී ලාංකිකයන් කෙරෙහි තිබෙන මොවුන්ගේ දැක්ම ඉතාමත් හොඳයි. ඒ නිසා වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබා දෙයි. මොකද තායිලන්තය වැනි රටවල් නැවත ඒ ශ්‍රමිකයන් ගෙන්වා ගන්නට කටයුතු කරා. සහ මෙවර යුද්ධයේදී තායිලන්ත ශ්‍රමිකයන් එම රැකියාවලින් ඉවත් වෙලා ඒ තානාපති කාර්යාලය හරහා නැවත තමන්ගේ මව් රටට යන්න ඉල්ලීම් කරා. හැබැයි කිසිදු විදිහකින් ශ්‍රී ලාංකිකයන් එවැනි තත්ත්වයකට පත් වුණේ නැහැ. ඒ අනුව මේ ඊශ්‍රායලයටත් ඕනේ යුදමය වාතාවරණයක් හෝ අවදානම් තත්ත්වයකදී මේ රට හැර නොයන. මොකද මොවුන්ට මොවුන්ගේ ආරක්ෂිත තත්ත්වය ගැන 100% ඔවුන්ට විශ්වාසයි. ඒ අනුව ඔවුන් හිතන පතන විදිහට ඒ ශ්‍රමිකයන් මේ රට දාලා ගියොත් මොකද වෙන්නේ? තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ ආර්ථික ශක්තිය, ආර්ථික ක්‍රියාවලිය, ආර්ථික වර්ධනය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඉතින් මොවුන්ට අවශ්‍ය වෙන්නේ ඒ තරම් හිත ශක්තිමත් ශ්‍රමිකයන්. ඉතින් මෙහිදී ශ්‍රී ලාංකිකයන් මේවරත් තහවුරු කරා අපි ඉතාමත් ශක්තිමත්, ධෛර්යමත් සහ මානසික අතින් අපි ඉතාමත් හොඳ පිරිසක් කියලා. ඒ අනුව මෙවරත් ශ්‍රී ලාංකිකයන් ඒ තහවුරු කියලා තිබෙනවා ඊශ්‍රායලයේ. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවස්ථා ලැබීමේ හැකියාව තිබෙනවා. ඉතින් මට ඔබට කියන්න තියෙන්නේ, ඔබ මේ වන විට සමහර විට වෙබ් එකෙන් අයින් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්, වෙබ් එකෙන් ඉන්නවා වෙන්න පුළුවන්. කිසිදු විදිහකට ඊශ්‍රායලයට එන හීනය නැති කරගන්න එපා. මොකද ඊශ්‍රායලය වගේ රටකට ඇවිල්ලා මම කතා කරන්නේ විද්වතුන් ගැන නෙවෙයි, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන් ගැන නෙවෙයි. අපේ ශ්‍රී ලාංකිකයන් බහුතරයක් සාමාන්‍ය ජීවිකාවක් අරන් යන මධ්‍යම පන්තියේ මිනිස්සු. ඉතින් ඒ මිනිස්සුන්ට යන්න
තියෙන හොඳ වැටුපක් ගෙවන එකම රට තමයි ඊශ්‍රායලය. මොකද අනෙකුත් රටවල් වලට ගියපුවාම අපේ හීනවලට යන්න පුළුවන් මට්ටමේ වැටුපක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ අතින් ඊශ්‍රායලේ අපිට හොඳ වැටුපක් ලක්ෂ 6කට අධික වැටුපක් සහ අපිට හොඳ සුව පහසුවක් සලස්සනවා. ඉතින් ශ්‍රී ලාංකිකයනි ආදරණීය මගේ YouTube නරඹන ඔබටයි මම කියන්නේ කිසිදු විදිහකින් ඊශ්‍රායලට එන හීනය පළමු වර ඔබට නැති වුණාද? දෙවනි වර ඔබට නැති වුණාද? නමුත් දෙවැනි වතාවටත් උත්සාහ කරන්න. කෙසේ නමුත් ඔබ රාජ්‍ය එහෙම නැත්නම් විදේශ වනයුක්ති කාර්යාංශයෙන් අයදුම් කරලා එන්න බැරි වුණාද? එහෙම නැත්නම් පෞද්ගලික අංශයෙන් ඇවිල්ලා එන්න බැරි වුණාද? කෙසේ හෝ අතරමැදියන්ට අහු වෙන්නේ නැතුව විදේශ වනයුක්ති කාර්යාංශයෙන් හෝ බලයලත් විදේශ සේවා නියෝජිත ආයතනය කරහා ඊශ්‍රායලට එන්න ඇවිල්ලා තමන්ගේ හීනවලට පනපවන්න. මොකද ඊශ්‍රායලට එන එක තමයි අමාරුම දේ. අන්න ඒ කඩේම පහු කරගත්තොත් කරන කැපකිරීම හැම දෙයක්ම කරලා ඔබට ඔබේ හීනවලට යන්න පුළුවන්. ඔබට ඔබේ ජීවිතය ජය ගන්න පුළුවන්. ඉතින් එතනට යනකම් මම දන්නවා ඔබ විඳින දුක. ඒ වගේම තමයි ඔබට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න සහ ඔබට මුහුණ දෙන්න තියෙන අභියෝග. ඉතින් ආදරණීය ඔබටයි මේ කියන්නේ කිසිදු විදිහකට ඊශ්‍රායලයට එන හීනේ නැති කරගන්න එපා. හීනේ තියනවා කියලා හොරුන්ට වංචාකාරයන්ට අහු වෙන්න යන්නත් එපා. ඒ වගේම තමයි ඍණාත්මක අදහස් දෙන වීඩියෝස් ඍණාත්මක අදහස් දෙන වැඩසටහන් බලන්න එපා. ඔබට තියෙන හීනය ඔබේ ජීවිතේ තිබෙන හීන යථාර්ථයක් කරගන්න එක නම් ඔබ අනිවාර්යයෙන්ම ඊශ්‍රායලට එන්න ඕනේ. එහෙමනම් ඒ හීනේ සැබෑ වෙන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඔබට සුබ දවසක්.